ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා කියලා දැක්කා. මේ වීඩියෝ එක මේ වෙලාවේ ප්‍රතිඵල ඇවිල්ලා සෑහෙන උද්දාමෙන් ඉන්න විශ්වවිද්‍යාලේ තේරිලා ඔයාලා හිතන් ඉන්න රිසර්ච් වලට ඇවිල්ලා එහෙම ඉන්න කටින් නෙමෙයි. මේ වීඩියෝ එක කරන්නේ ඔයා මේ වෙලාවේ කාමරේ මුල්ලකට වෙලා අඬ ඉන්නවනම් මේ වීඩියෝ එක කරන්නේ ඔයාගේ දෙමාපියෝ කාමරේ එළියේ ඉඳන් ඔයගොල්ලන්ට බයිනවනම් අන්න ඒ කටියට තමයි මේ වීඩියෝ එක. හොඳට මතක තියාගන්න මම ෆස්ට් ෂයි ඒකයි C2යි. සෙකන්ඩ් ෂයි ඒකයි C2යි. විශ්වවිද්‍යාලේ යන්න බැරි නෑ ෂයි දෙකේම. හැබැයි තුන්වෙනි ෂයි එක ගොඩක් කට්ටිය කිව්වා තුන් පාරක් කරලා තේරුම් නැහැ ජොබ් එකක් වා ගන්න වෙන මාකර රස්සාවක් ගන්න ටෙක් යන්න. එහෙම ඕන තරම් දේවල් කිව්වා. මං කියන්නේ ටෙක් යන එක නරක දෙයක් නෙමෙයි. ටෙක් ගිහිල්ලා ජීවිතේ ජයගත්ත කට්ටිය ගොඩක් ඉන්නවා රයිට්. මං ඒක නෙමෙයි කියන්නේ. හැබැයි මම හිතුවා මම තර්ඩ් ෂයි එක ලියනවා. රයිට් මම තර්ඩ් ෂයි එක ලියනවා. මම පාඩම් කරා මට හොඳ ප්ලෑන් එකක් තිබුණා. දවස් 130ක් වගේ තිබුණේ. මට මතකයි දවස්වල. මට හොඳ ප්ලෑන් එකක් තිබුණා. මම දවසකට කරන්න ඕනේ වැඩේ කරා. දවසකට කරන්න ඕනේ වැඩේ කරා. හොඳට මතක තියාගන්න මම දිස්ත්‍රික්කේ 5 වෙනියා වුණා. ලංකාවේ 112 වුණා. කොළඹ විශ්වවිද්‍යාලයට ගියා. එතකොට මතක තියාගන්න සමහර අවස්ථාවවලදී ඔයාලට සිද්ධ වෙනවා තීරණයක් ගන්න. දැන් මේ වෙලාව විභාගේ ෆේල් නා. මේ වෙලාවේ එක සබ්ජෙක්ට් එකක් ෆේල්. සමහර සබ්ජෙක්ට් දෙකක් ෆේල්. සමහර සබ්ජෙක්ට් තුනම ෆේල්. හොඳට මතක තියාගන්න. ඔයා අනිවාර්යයෙන් විභාග යනවා ෆස්ට් ෂයි, සෙකන්ඩ් ෂයි, තර්ඩ් ෂයි මේ ෂයි තුනේම උනා. රයිට්? ඊළඟට ඔයා මේ වෙලාවේ විභාගේ කැම්පස් යන්න තරමට පාස් නැහැ. නමුත් පාස්. හරිද? ඔයාලට විශ්වවිද්‍යාලේ යන්න තිබුණොත් හොඳයි කියලා ගොඩක් ලොකු අරමුණක් තිබ්බ කෙනෙක්. එහෙනම් ඔයා අනිවාර්යයෙන්ම තව ෂයි එකක් අනිවාර්යයෙන්ම ලියන්න. මොකද අපි දන්නවා සමහර අවස්ථාවවලදී අපිට හිතන්නේ නැති රිසර්ච් එන්න පුළුවන් ඔයාලගේ කැපවීමම. කියන හොඳට මතක තියාගන්න බුදුහාමුදුරුවෝ කියලා තියෙන එක තැනක මේ වචන හොඳට මතක තියාගන්න. වරක් දෙවරක් නොව ප්‍රතිඵල ලැබෙන තුරු උත්සාහ කරන්න. මං අර වෙලාවේ අතෑරියා නම් මම ඉන්න තැන මම දන්නේ නැහැ. හැබැයි මම මේ වෙලාවේ ඒක අතෑරපු නැති නිසා මං ඉන්න තැන මම දන්නවා. එහෙනම් හොඳට මතක තියාගන්න ආයෙ ලියන්න ඕන නම් ආයෙ ඔබ ලිවිය යුතුමයි. ඉතින් එන්න ජය වේවා.